ආයුබෝවන්. ඉතින් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. SL කසුනේ with live YouTube channel එකෙන් ඔයාලට තවත් වැදගත් වෙන වීඩියෝවක් අරගෙන ආවා. සිංහල බෞද්ධ සංස්කෘතියේ අම්මා පත්තිනිමේනියන්ගේ අසිරිමත් පුරාණය ගැන අද අපි කතා කරමු. ලක්වැසි ජනතාව අතර වඩාත්ම ගෞරවයටත් භක්තියටත් පාත්‍ර වූ දේවතාවිය කවුදයි ඇසුවොත් කාගෙත් මතකයට එන්නේ පත්තිනිමේනියන්. සප්ත කන්‍යාවන් අතර ප්‍රධානතම දේවිය ලෙසත් ස්ත්‍රී පාරිශුද්ධත්වය හා මාතෘත්වය රැකදෙන දේවතාවිය ලෙස අපි ඇයව හඳුන්වනවා. අද දවසේ පත්තිනිමේනියන්ගේ ඉතිහාසය, ලංකාවට වැඩම කළ ආකාරය සහ ඇය හා බැඳුණු ඇදහීම් පිළිබඳව අද අපි සොයා බලමු. කන්නගී පුරාවෘත්තය. සාධාරණය වෙනුවෙන් නැගී සිටි ගැහැණිය. පත්තිනි දේවියගේ කතාවේ මුල් බීජය අපිට හමු වෙන්නේ දකුණු ඉන්දියාවේ ලියවුණු සිලප්පදිකාරම් නම් මහා කාව්‍යයනේ. එහි ඇය කන්නගී නම් වුණා. ඇගේ සැමියා වුණු කෝවලන් නිපරාදයේ රජු විසින් මැරුවා දැමූ විට තමන්ගේ ප්‍රතිඋත්ථාන බලයෙන් මුළු මදුරා පුරයම ගිනිබත් කළ ඇය අවසානයේ දේවත්වයට පත්වුණු බව ඉතිහාසයේ පවසනවා. අයුක්තියට එරෙහිව යුක්තිය ඉල්ලූ ඇය ලෝකයේ ප්‍රතිඋත්ථාන බලයේ සංකේතය බවට පත් වුණා. අපි බලමු මේ පත්තිනි ඇදහීම ලංකාවට ආවේ කොහොමද කියලා. ශ්‍රී ලංකාවට පත්තිනි හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ පළමුවෙනි ගජබා රජතුමාටයි. ඒ ක්‍රිස්තු වර්ෂ 114 ඉඳන් 136 වෙනකම් රජ කරපු රජතුමා. ඉන්දියාවට ගොස් මෙරටින් අල්ලාගෙන ගිය 12000ක සිරකරුවන් නිදහස් කරගෙන එන ගමනේදී රජු පත්තිනි දේවියගේ රන් සලඹ අපේ රටට අරගෙන ආවා. ඒ සලඹ තැන්පත් කර මුලින්ම පත්තිනි දේවාල ඉදිකර එතැන් පටන් ලාංකීය ජන සමාජයේ පත්තිනි වන්දනාව මුල් බැස ගත්තා. අපේ ගැමි සමාජයේ පැපොල, සරම්ප, කම්බුල් ගාය වැනි රෝග හඳුන්වන්නේ අම්මාවරුන්ගේ ලෙඩ යනුවෙන්. මේ රෝග වැළඳුණු විට පත්තිනි මෑණියන් උදෙසා බාරහාර වීම, පඳුරු ගැට ගැසීම, සෙත් ශාන්ති කිරීම අදටත් අපේ සිරිතක්. ඇය සිසිලස ලබා දෙන, රෝග සුවපත් කරන මහා මාතෘ දිව්‍යමය ශක්තියක් ලෙස හෙළයන් විශ්වාස කරනවා. පත්තිනි මෑණියන් වෙනුවෙන් කෙරෙන කෙම්මුර හා උත්සව. පත්තිනි ඇදහීම පදනම් කරගෙන අපේ සංස්කෘතියේ අපූර්ව අංග රැසක් බිහි වී තිබෙනවා. අං කෙළිය සහ පොල් කෙළිය ගොවිතැන් පාලු වූ විට හෝ වසංගත රෝග ඇති වූ විට රටට සෙත්පතා මේවා පවත්වනු ලබනවා. පන්නම් ක්‍රීඩාව සහ කිරි මඬු මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පවත්වන යාතු කර්මයක් වෙනවා. මහනුවර දළදා පෙරහැරේද දේවාල පෙරහැර 4න් එකක් වෙන් වෙලා තියෙන්නේ පත්තිනි මෑණියන් වෙනුවෙන්. පිරිසිදු සිතින් ආශිර්වාදය ලබමු. පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන ඔබ ඇය උදෙසා පිරිසිදුව, නිර්මාංශව සුවඳ දුම් දී වන්දනා කිරීමෙන් ඉමහත් ඵල ලබා ගත හැකි. විශේෂයෙන්ම මාතෘත්වය අපේක්ෂා කරන මව්වරුන්ටත් කුඩා දරුවන්ටත් ඇයගේ දිව්‍යමය රැකවරණය නිරන්තරයෙන් හිමි වෙන බව විශ්වාසයි. සියලු සත්වයන්ට පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් ලැබේවා. එහෙමනම් ඉතින් යාළුවනේ, අපි තවත් වීඩියෝකින් හමු වෙනමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.
ඔයාලා හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි